දැන් ඩිබේට් එකේ ඔබ සාදරින් පිළිගන්නවා. අද අපේ සංවාදයේ කේන්ද්‍රීය ප්‍රශ්නය අපේ මූලාශ්‍රයෙන්ම පැන නගින එකක්. ඒ තමයි මිනිසෙකුට අත්කරගන්න පුරුවන් සැබෑම අලුත් ඒ වගේම උසස්ම දියුණුව මොකක්ද? ඒක මේ ලෝකෙම කම්පණයට පත් කරමින් තියෙන කෘත්‍රිම බුද්ධිය වගේ තාක්ෂණික විප්ලවයක්ද? එහෙම නැත්නම් මූලාශ්‍රයේ හරිම ගැඹුරින් විස්තර වෙන අපිව මේ සංසාර දුකින් මුදවන්න පාර පෙන්නන දහමැස කියන ආධ්‍යන්තර ප්‍රඥාවේ පිබිදීමද? හොඳයි. මගේ ස්ථාවරය තමයි මූලාශ්‍රයේ ඉගැන්වීමට අනුව මේ දහමැස විවර කරගන්නේම තමයි මිනිසා ලබන සැබෑම සහ උත්තරීතරම නවීනතම අත්දැකීම වෙන්නේ. මගේ දෘෂ්ටිය නම් ටිකක් වෙනස්. මූලාශ්‍රයේ සඳහන් වෙන අර දහම්මැස කියන එක අතිශය ගැඹුරුයි. ඒකෙන් පුද්ගල පරිවර්තනයක් වෙනවා කියන එක මම ඇත්තටම එකහෙලා පිළිගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි මේ ජීවත් වෙන යුගයේ දිහා බැලුවම මිනිස් හැකියාවේ අලුත්ම ශිතිජය. ඒ කියන්නේ අලුත්ම සීමාව විවර කරන්නේ කෘත්‍රිම බුද්ධිය වගේ. මේ තාක්ෂණික දියුණුව කියලා තමයි මම තර්ක කරන්නේ. ඇයි? මොකද ඒක අපිට ප්‍රත්‍යක්ෂවම පේන මනින්න පුළුවන් ඉතිහාසයේ කවදාවත් තිබෙන්නේ නැති විදිහේ බාහිර හැකියාවන් සහ ලෝකය වෙනස් කිරීමේ අලුත්ම බලයක් ලබා දෙන නිසා. හොඳයි. මගේ ස්ථාවරය මම තව ටිකක් පැහැදිලි කරන්නම්. අපේ මූලාශ්‍රය හරිම තදින් අවධාරණය කරන කාරණයක් තියෙනවා. ඒ තමයි අපි මේ ලෝකය ගැන ඉගෙන ගන්නේ අත්දැකීමෙන් ලබන දැනුම මූලාශ්‍රය. ඒකට කියන්නේ ඊනිය දැනුම හැවත් විඥාන දැනුම කියලා. ඒක ස්වභාවයෙන්ම සාපේක්ෂයි සීමා සහිතයි කියන එක. අන්නේ දැනුමට ලෝකේ නියම යථාර්ථය එම නැත්තම් මූලාශ්‍රය කියන විදිහට ඇත්ත හෙළිදරව් කරන්න බෑ. මෙලවදී නම් සොයන්නට බෑ. ඊනිය දැනුමෙන් ඔබ සොයන ඇත්ත කියලා මූලාශ්‍රය බොහොම පැහැදිලිවම සඳහන් වෙනවා. ඉතින් මේ දහමැස කියලා කියන්නේ අන්නේ සීමා සහිත කොන්දේසි සහිත දැනුම් පද්ධති වලින් සම්පූර්ණයෙන්ම එහාට ගිය දෙයක්. ඒක අර මගේ අනුන් රට ජාතිය වගේ අපි ඉපදුනාට පස්සේ ගොඩනගාගෙන හරිම තදින් අල්ලගෙන ඉන්න සංකල්ප තියෙනවනේ. අන්න ඒවයි සබයා ස්වභාවය කියන්නේ ඒවයි ස්ථිර හරයක් නැති බව අපිට පෙන්වලා දෙන විනිවිද යන ප්‍රඥාවක්. මුලාශ්‍රේට අනුව කාමයට තියෙන දැඩි ඇල්ම ජීවිතය අනතුරට ගෙනියන ප්‍රමාදය මේ නිමක් නැති සංසාර ගමනේ තියෙන බරපතලකම භයානකකම අවගමන කියන අර උත්තරීතර ඉලක්කයට යන්න තියෙන එකම පාර තමයි මේ ප්‍රඥාව. ඒ නිසා මම කියන්නේ කෘත්‍රිම බුද්ධිය වගේ බාහිර තාක්ෂණයන් කොච්චර පුදුම සහගත වුණත් අභ්‍යන්තර වශයෙන් මිනිසෙකුට අත්විඳින්න පුරුවන් සැබෑම අලුත් අතිශයින්ම වටිනා උත්තරීතරම අත්දැකීම තමයි මේ දහම්මැස ලැබීම. ඒක දැනට පවතින යථාර්ථය අපේ දකින විදිහම මූලිකව වෙනස් කරනවා. ඔබතුමා දහම්මැසේ ගැඹුරයි ඒකේ තියෙන අධ්‍යාත්මික වැදගත්කමයි හරිම පැහැදිලිව කිව්වා. ඒක ඇත්තටම ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් මගේ මූලික තර්කය දෙවෙන්නේ අර අලුත් කියන වචනේ වටේ. දහම්මැස කියන සංකල්පය ඒ ඉලක්කය බුද්ධ දේශනාවේ ඉඳන් කොච්චර කාලෙක ඉඳන් තියෙන දෙයක්ද නේද? ඒක පුද්ගලයෙකුට අලුත් අත්දැකීමක් වෙන්න පුරන එක ඇත්ත. නමුත් සමස්තයක් විදිහට මානව වර්ගයේ දියුණුව දිහා බැලුවම මේ මොහොතේ සිද්ධ වෙමින් පවතින අලුත්ම විප්ලව විදිහට එක සලකන්න පුළුවන්ද කියන එකයි මගේ ප්‍රශ්නේ. අනික් පැත්තෙන් කෘත්‍රිම බුද්ධිය කියන්නේ AI දිහා බලන්න. ඒක නිකම්ම තවක් එක මෙවලමක් නෙමෙයි. ඒක මිනිස් මනසින් බාහිරව තනියම ඉගෙන ගන්න, තර්ක කරන්න, ගැටලු විසඳන්න, සමහර වෙලාවට මිනිස් හැකියාවන් පවා පහු කරගෙන යන විදිහේ සංකීර්ණ දේවල් කරන්න පුරුවන් බුද්ධියක් නිර්මාණය කිරීමක්. නේද? ඥාන සංස්කරණය, ක්වොන්ටම් පරිගණනය වගේ දේවලුත් එක්ක එකතු කරලා බැලුවම මේවා මිනිස් ඉතිහාසයේ කවදාවත් තිබිලා නැති හැකියාවන්. මේවා ප්‍රත්‍යක්ෂයෙන් මනින්න පුරුවන් ලෝකෙට වෙන බලපෑම අපිට පේනවා. ඔබතුමාර මූලාශ්‍රයේ උපුටලා ඊනිය දැනුම ගැන කිව්වනේ. කියලා කියන විඥාණය මත පදනම් වුණු දැනුම් පද්ධති හරහාම නේද? ඒකේ සීමා තියෙන්න පුළුවන් මම ඒක පිළිගන්නවා. නමුත් ඒ සීමිතයි කියන දැනුමට මෙච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන් නම් ඒ දැනුමේ ප්‍රායෝගික වටිනාකම ඒකෙන් අලුත් දේවල් බිහි කිරීමේ හැකියාව අපිට නිකම්ම අමතක කරන්න පුළුවන්ද? දහම්මැස අභ්‍යන්තර විමුක්තිය ඉලක්ක කරනවා වෙන්න පුළුවන්. ඒ තාක්ෂණය තමයි අපිට බාහිර ලෝකය වෙනස් කරන්න අපේ සාමූහික හැකියාවන් වැඩි කරගන්න ලැබිලා තියෙන අලුත්ම සහ බලවත්ම මාර්ගය නේද? ඔව් ඔබතුමී ඔය තාක්ෂණයේ ප්‍රායෝගික බලපෑම සහ ඒක ඊනියා දැනුමෙන් ආවත් ඒකේ තියෙන ශක්තියතා කියන කාරණේ වැදගත්. ඒක ඇත්ත. නමුත් මූලාශ්‍රය අපිට බල කරන්නේ මතු පිටින් පේන දෙයට වඩා ටික ගැඹුරට යන්න කියලයි. ඔව් තාක්ෂණයේ බිහි වෙන්නේ විඥාන දැනුමෙන් තමයි.
ඒත් ඒ දැනුමේ මූලිකම සීමාව තමයි මූලාශ්‍රය පෙන්වා දෙන්නේ. ඒක බැඳිලා තියෙන සංකල්පයක. විශේෂයෙන්ම අර මම මගේ කියන හරිම ගැඹුරට මුල් බැහැගෙන තියෙන සංකල්පයක. ඒ වගේම ඒ දැනුමයි ඒ මත පදනම් වුණු මනසයි සංසාර ගමනට හේතු වෙන කෙලෙස් වලින් විශේෂයෙන්ම කාම තණ්හාව වගේ හරිම ප්‍රබල බැඳීම් වලින් නිදහස් නැහැ. ඉතින් එතකොට අර ඊනියා දැනුමෙන් බිහිවෙන තාක්ෂණය කොච්චර දියුණු වුණත් ඒක හදන්නේ ඒක පාවිච්චි කරන මනස තාමත් වැඩ කරන්නේ අර සීමා සහිත සාපේක්ෂ කෙලෙස් එක්ක ගැට ගැහුණු රාමුව ඇතුළේමයි. එහෙමනම් ඒ තාක්ෂණයට පුරවන්ද මූලාශ්‍රය කියන විදිහට කාමයටම ලොල් වූ සිත ප්‍රමාදයට රැගෙන යන බව සිහියෙන් යුතුව දකින්න උදව් කරන්න බෑ නේද? එහෙම නැත්නම් මෙතෙක් කලක් විඳි කාමයේ ලැබුගින්නක් වගේ ඇවිලි යන අනතුර කියන ගැඹුරු යථාර්ථය ඇත්තටම අවබෝධ කරවන්න පුළුවන්ද? මූලාශ්‍රය කියන්නේ හරිම පැහැදිලිව මෙලොවදී නම් සොයන්නට බෑ ඊනිය දැනුමෙන් ඔබ සොයනා ඇත්ත. ඒ කියන්නේ බාහිර පහසුකම් හැකියාවන් කොච්චර වැඩි වුණත් අභ්‍යන්තර දුක සදාටම නිවන ඇත්ත. ඒ කියන්නේ නිරෝධ සත්‍ය මේ පාරින් හොයාගන්න බෑ. අන්න ඒ අර්ථයෙන් බැලුවම දහම් ඇස විවර වෙනවා කියන්නේ දැනට තියෙන තත්ත්වයේ දිගුවක් නෙවෙයි, ඒක සම්පූර්ණයෙන්ම වෙනස් ගුණාත්මක පිම්මක්. ඒකයි සැබෑ අලුත් දෙය. ඔබතුමාගේ තර්කය ඇත්ත හොයන පාර විදිහට දහමැස උඩටම ඔසවලා තියෙනවා. ඒ ඇත්ත කියන එකේ අර්ථ දැක්වීමත් හරිම ගැඹුරු අධ්‍යාත්මික එකක් කියලාත් පැහැදිලි. ඒකට මම එකඟයි. ඒත් අර ඊනියා කියලා කිපු දැනුමෙන් බිහිවෙන තාක්ෂණය ලෝකෙට කරන බලපෑම අපි ඇත්තටම එච්චර ලේසියෙන් අයින් කරන්න ඕනේද? උදාහරණයක් ගත්තොත් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා අලුත් බෙහෙත් හොයාගන්න වේගය, ලෙඩක් හරියටම අඳුනගන්න තියෙන හැකියාව කොච්චර වැඩි වෙලාද? දේශගුණික විපර්යාස වගේ ලොකු ගෝලීය ප්‍රශ්නවලට උත්තර හොයන්න AI යොදා ගන්නවා. මේවා මිනිස්සුන්ගේ බාහිර දුක් වේදනා අසරණකම අඩු කරන්න උදව් වෙන්නේ නැද්ද? මුලාශ්‍රයම කියනව නේද? ලෝකයේ අසරණකම ගැන Tamanම නුවණින් සිතලා කියලා. අන්නේ අසරණකමට ප්‍රායෝගික උත්තර හොයන එක, ඒකට අලුත්ම මෙවලම් බිහිවෙන එක අලුත් දෙයක් විදිහට සලකන්නේ නැතුව ඉන්න පුළුවන්ද? ඔබතුමා කියන ඇත්ත හොයන්න බැරි වුණත් මේ තාක්ෂණික දැනුමෙන් මිනිස්සුන්ට ලැබෙන ප්‍රත්‍යක්ෂ සහනය, හැකියාවන් වැඩි වෙන එක, ජීවන තත්ත්වයේ ඉහළ යන එක, මේවා අලුත් සහ වටිනා දේවල් නෙවෙයිද? අලුත් කියන වචනෙට තියෙන්න ඕනේ එකම තේරුම අභ්‍යන්තර විමුක්තියට සම්බන්ධක විතරක්ද? එහෙම සීමා කළොත් අපි මානව වර්ගයාගේ සාමූහික බාහිර දියුණුවේ වැදගත්කම අඩු කරලා සලකනවා වගේ නේද? සමහර විට AI වගේ තාක්ෂණයන් අපිට මිනිස් බුද්ධියේ සීමාවන් සහ හැකියාවන් ගැනත් අලුත් අවබෝධයක් ලබා දෙනවා වෙන්නත් පුළුවන්. ඔව්. අලුත් කියන වචනේ අර්ථකථනය තමයි මේ සංවාදයේ හරියටම හරය වෙලා තියෙන්නේ. මූලාශ්‍රයේ අලුත් කියන එක පාරිච්චි වෙන්නේ නිකම්ම කාලානුක්‍රමිකව, ඒ කියන්නේ මෑතකදී බිහි වුණා කියන අර්ථයෙන් විතරක් නෙවෙයි. එය ගුණාත්මකව වෙනස්, ඉස්සර තිබ්බේ නැති, සාමාන්‍ය පුහුදුන් මනසට ලේසියෙන් අහුවෙන්නේ නැති දෙයක් හඳුන්වන්නයි ඒක යොදලා තියෙන්නේ. ඒක තමයි අර මම කලිනුත් කිව්වේ මම මගේ අනුන් රට ගම වගේ අපි තඩින් අල්ලගෙන ඉන්න බිදීම් සංකල්ප වලින් එහාට ගියේ. ඒවයි අතරම හරයක් නැහැ කියලා දකින යථාර්ථය. මූලාශ්‍රය කියනවා මම අනුන් නැති රතගමක් නැති කෙනෙක් දෙයක් නොමැති බවම කියන අලුත් දහම් මැසක් ගැන. ඒ වගේම මේ දැක්ම බුදුරු දසන අලුත් දහම් මැසකින් පමණක් බැලුවත් දැකගත හැකියයි කියන බවත් සඳහන්. මේකෙන් අදහස් වෙන්නේ මේක නිකම්ම තවත් එක තොරතුරක් දැනුමක් එකතු වෙන එකක් නෙවෙයි. මේක පැරඩයිම් ෂිෆ්ට් එකක්. ඒ කියන්නේ ලෝකය දකින මුළු විදිහම Taman ගැන තියෙන අවබෝධයම උඩු යටිකුරු කරන මූලිකවම වෙනස් කරන අලුත්ම ප්‍රඥාවක්. තාක්ෂණය කොච්චර අලුත් නිෂ්පාදන හැකියාවන් බිහි කළත් ඒ හැම දෙයක්ම හැදෙන්නේ සහ තේරුම් ගන්නේ අර සාපේක්ෂ විඥාන දැනුමේ මම කියන එක මැදි කරගත්තු රාමුව ඇතුළෙමයි. දහම් මැස කියන්නේ අන්න ඒ රාමුවම කඩලා ඒකෙන් එහාට යන එක. ඒකයි සැබෑ අලුත් වීම. ඒක කාලයත් එක්ක පරණ වෙන්නෙත් නෑ. මොකද ඒක තියෙන්නේ අර සාපේක්ෂ ලෝකේ නෙවෙයි. මම හිතන්නේ නෑ ඔබතුමා දෙන අර්ථකථනය වැරදි කියලා. දහමැස කියන එක පුද්ගල අභ්‍යන්තර අත්දැකීමක් විදිහට ගත්තම අතිශයින්ම අලුත්, ඇත්තටම පෙරලිකාර දෙයක් බව ඇත්ත. ඒක පුද්ගල විමුක්තිය පැත්තෙන් ගත්තම පරම අලුත් දෙය වෙන්නත් පුරුවන්. නමුත් මම ආයෙමත් කියන්නේ
අලුත් කියන එකට වඩා තීරුම් තියෙන්න පුරුවන් කියන එකයි. කෘත්‍රිම බුද්ධිය වගේ දෙයක් අලුත් වෙන්නේ තනි පුද්ගලයෙකුට සාපේක්ෂව විතරක් නෙමෙයිනේ. ඒක මුළු මානව ශිෂ්ටාචාරයට, අපේ සාමූහික පැවැත්මට, බාහිර ලෝකෙට සාපේක්ෂව අලුත්. බලන්නකෝ AI නිසා දැනටමත් රැකියා වෙළඳපොළ, අධ්‍යාපනය, sannivedanaය, යුද්ධ කරන විදිය, කලාව පවා මේ හැමදේම වෙනස් වෙමින් යනවා. මේකේ බලපෑම සාමූහිකයි. මුළු ලෝකෙටම බලපානවා. සමහර විට AI වලින් මතුවෙන්න පුළුවන් අපිට දැනට හිතා ගන්නවත් බැරි අලුත්ම හැකියාවන්, emergent properties කියලා කියන්නේ. එතකොට ඒක තවත් අලුත් තලයක් නේද? මූලාශ්‍රය අලුත් කියන වචනේ පාවිච්චි කරන්නේ තනිකරම අභ්‍යන්තර දර්ශනයක් ගැනම හිතාගෙනමද? එහෙම කරනකොට බාහිර ලෝකයේ වෙන මේ ලොකු අපිට පේන පෙරලිකාර අලුත් වෙනස්කම් වලට දෙන වටිනාකම අඩු වෙනවා වගේ නේද? සමහර විට මේ තාක්ෂණික අලුත් වීම මිනිස් විඥානයේ ස්වභාවය ගැනත් අපිට අලුත් ප්‍රශ්න අහන්න උදව් කරනව වෙන්න බැරිද? මෙතනදී අපි හරිම වැදගත් කාරණයකට එනවා. ඒ තමයි ඉලක්කය සහ අවසාන ප්‍රතිඵලය. දහම් මැස විවර කරගැනීමේ නියම පරම ඉලක්කය මොකද්ද? මූලාශ්‍රයට අනුව ඒක තමයි දුකෙන් සදාටම සම්පූර්ණයෙන්ම මිදීම. නිරෝධය සාක්ෂාත් කිරීම සහ මේ නිමක් නැති භව ගමන නැවැත්වීම. නවතමු භව ගමන. මූලාශ්‍රය කියනවා ඒකෙන් තිරසරණක් ලැබෙන බව. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති ස්ථිරසාර මැකවරණයක්. මිනිසෙකුට ලබන්න පුණල් උත්තරීතරම සහ ස්ථිරම සැනසීම තමයි ඒක. මූලාශ්‍රය තවදුරටත් පැහැදිලි කරනවා කම්සැපතේ ආදීනව විපාක මිස සුයක් නම් නැකි බව නුවණින් දැනගෙන ඒකඩ තියෙන ඇල්ම අතාරින්න කියලා. ඒ වගේම ඒ කාමසැපතේ ලැබුගින්නක් වගේ ඇවිලි යන අනතුරු දකින්න කියලාත් කියනවා. මේ වගේ ගැඹුරු අවබෝධයක් මේ දුක්ඛ නිරෝධය කියන අවසාන ප්‍රතිඵලය කෘත්‍රිම බුද්ධිය තියා මේ විශ්වයේ තියෙන වෙන කිසිම බාහිර තාක්ෂණයකින් කවදාවත්ම ලබා දෙන්න බෑ. තාක්ෂණයට පුළුවන් අපේ බාහිර ජීවිතේ ලේසි කරන්න, සමහර ලෞකික දුක් වේදනා තවකාලිකව අඩු කරන්න, කාර්යක්ෂමතාව වැඩි කරන්න. ඒක ඇත්ත. ඒත් මූල හේතුව වෙන අවිද්‍යාව, තණ්හාව නැති කරන්න මේ සංසාර දුකෙන් සදාටම ගැලවෙන්න නම් අර අලුත් දහම් ඇසම විවර වෙන්න ඕනේ. අන්න ඒක තමයි මිනිසෙකුට ලබන්න පුරුවන් වටිනාම ඇත්තටම අලුත් සහ අවසාන ප්‍රතිඵලය වෙන්නේ. ඔබතුමා අර අවසානයේ ඉලක්කයේ වෙනස නම් පැහැදිලිව පෙන්නවා. තාක්ෂණයේ ඉලක්කය ඔබතුමා කියන අර්ථයෙන් සංසාර දුක නැති කරන එක නෙමෙයි. ඒක හරි. තාක්ෂණයේ ඉලක්කය වෙන්නේ මේ ලෝකයේ ඇතුළෙම ජීවිතයේ ගුණාත්මක භවය වැඩි කරන එක, ප්‍රායෝගික ගැටලු, ලෙඩ රෝග, දුප්පත්කම, සම්පත් මදි වෙන එක, කතා බහ කරගන්න තියෙන බාධාව වගේ දේවල් වලට උත්තර හොයන එක සහ මිනිස් හැකියාවන්, ඒ කියන්නේ ශාරීරික සහ බුද්ධිමාත හැකියාවන් පුළුල් කරන එක. දහම්මැස අභ්‍යන්තර දුක නැති කිරීම ගැන කතා කරනකොට AI ඇතුළු තාක්ෂණය බාහිර ලෝකයේ තියෙන අභියෝග ජය ගන්න අලුත්ම කවදාවත් නොතිබුණු පාරවල් මෙවලම් සහ හැකියාවන් අපිට දෙනවා. මගේ ප්‍රශ්නේ තමයි මේ දෙක අනිවාර්යයෙන්ම එකිනෙකට විරුද්ධ තරංගකාරී දේවල් විදිහටම අපි දකින්න ඕනේද කියන එක. අපිට බැරිද මේවා මිනිස් උත්සාහයේ දියුණුවේ සහ අලුත් දේවල් හොයාගෙන යාමේ වෙනස්. නමුත් දෙකම තමන්ගේ පැත්තෙන් අතිශයින් වැදගත් සහ අලුත් දේවල් විදිහට සලකන්න. එකක් අභ්‍යන්තර ලෝකයේ ගැඹුරුම අලුත් වීමක්, අනික බාහිර ලෝකයේ පාලනය කිරීමේ සහ වෙනස් කිරීමේ අලුත්ම මානයක් විදිහට. සමහර විට බාහිර ලෝකයේ තාක්ෂණික දියුණුව නිසා ලැබෙන යම් නිදහසක් පහසුවක් අභ්‍යන්තර සෙවීමකට අවශ්‍ය අර ඉඩකඩ හදලා දෙන්නත් උදව් වෙන්න බැරිද? හොඳයි, මේ සංවාදයේ පුරාවටම පැහැදිලි වුණ එක කාරණයක් තමයි මූලාශ්‍රය අවධාරණය කරන අලුත් දහම් ඇස කියන්නේ නිකම්ම තවත් දැනුමක් හෝ තොරතුරක් එකතු කරගන්න එකක් නෙවෙයි. ඒක ලෝකය තමම් සහ පැවැත්මේ යථාර්ථය දකින්න විදිහ මූලිකවම හරිම ගැඹිරින් වෙනස් කරන අසමසම ප්‍රඥාවක් කියන එක. මූලාශ්‍රයට අනුව ඒක කාමයේ සීමාවන්, ඊනියා දැනුමේ සීමාවන්, අර මම සහ මගේ කියන සංකල්පවල සීමාවන් පහු කරගෙන යන පිබිදීම. අලුත් දැක්ම අර බාහිර දියුණුවට කවදාවත් සම කරන්න බැරි, ඒකට වඩා ගුණාත්මකව උසස් දෙයක් කියන එක තමයි මගේ අවසාන නිගමනය. සැබෑ ස්ථිරසාර අලුත් වීම අත්විඳින්න පුළුවන් වෙන්නේ අන්න එතනින්.
ඕ දහමැස කියන්නේ ගැඹුරු පරිවර්තනීය අතිශයින්ම වටිනා ආධ්‍යාත්මික අත්දැකීමක් සහ ඉලක්කයක් කියන එක ගැන කිසිම තර්කයක් නැහැ. අපිට ඒ ගැන එකඟ වෙන්න පුළුවන්. නමුත් මගේ ස්ථාවරය වෙන්නේ කෘත්‍රිම බුද්ධිය වගේ තාක්ෂණයොත් අපේ ලෝකය අත්විඳින පාලනය කරන එකිනෙකාව එක්ක සහ පරිසරයක ගනුදෙනු කරන විදිය කවදාවත් නොතිබුණු විප්ලවීය විදිහට අලුත් කරමින් තියෙනවා කියන එක අපි අමතක කරන්න හොඳ නෑ කියන එකයි. ඒකේ බලපෑම තනි පුද්ගලයෙකුට විතරක් සීමා නොවි මුළු මානව වර්ගයාගේම අනාගතය හැඩගස්වමින් පවතිනවා. ඒ නිසා මිනිසාගේ අලුත්ම ජයග්‍රහණය හෝ දියුණුව මොකක්ද කියලා අහනකොට අභ්‍යන්තර ප්‍රඥාවේ අතිවිශාල වටිනාකම සලකන ගමන්ම බාහිර ලෝකය හසුරවන්න සහ වෙනස් කරන්න අපිට ලැබිලා තියෙන මේ අලුත් ප්‍රත්‍යක්ෂ සාමූහික මානියොත් අනිවාර්යයෙන්ම බරපතල විදිහක සලකා බලන්න ඕනේ. ඒ දෙකම අලුත් වීමේ විවිධ පැත්ත නියෝජනය කරනවා වෙන්න පුළුවන්. නිසකවම මෙම මතවාද දෙකම මිනිස් හැකියාවේ අභිලාෂයේ සහ අලුත් දේ හොයාගෙන යන ගමනේ වෙනස් නමුත් අතිශයින් වැදගත් පැතිකඩවල ඉස්මතු කරනවා. අද අපි සාකච්ඡාවට ගත්ත මූලාශ්‍රය තවදුරටත් ගැඹුරින් විමසා බැලුවොත් අපි මතු කරපු මේ ප්‍රශ්නේ දිහා තවත් බොහෝ විවිධ කෝණවලින් සමහර විට අලුත් අර්ථකථනත් එක්ක බලන්න අප සැමට ඉඩ ලැබෙනවා කියන එකේ කිසිම සැකයක් නැහැ. ඉතින් කුමන දෘෂ්ටියද වඩාත් ප්‍රබල කුමක්ද සැබෑම අලුත් දේ විදිහට සැලකිය යුත්තේ කියන එක තීරණය කිරීම අපි ඔබ අපගේ ශ්‍රාවක හැමෝටම බාර කරනවා.